Hello, කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් මේ තමයි මම කරන පළවෙනිම vlog එක. මම vlog එකක් කරන්න හිතුවේ ඊයේ තමයි මගේ යුනිවර්සිටි එකේ පළවෙනි දවස. ඉතින් මට හිතුණා ඒක ඔයගොල්ලොත් එක්ක share කරගන්න ඕනි කියලා. ඒ වගේම තමයි මට හිතුණා ඒක වීඩියෝ කරගෙන තියා ගන්න ඕනි කියලා. මොකද අපේ ලයිෆ් එකේ ඒක ස්පෙෂල් දවසක් නේ. ඉතින් ඒ හින්දා ඉතින් ඊයේ තිබ්බේ ඔරියන්ටේෂන්. ඉතින් අද නම් මොකුත් නැහැ. මේ දවස් ටිකේම දිගටම තියෙන ඔරියන්ටේෂන්. මුල් කොටස් නම් පොඩ්ඩක් ගන්න බැරුව ගියා. මොකද පළවෙනි දවසේ ඉඳන් හරියට සතුටින් ගියේ. ඉතින් එනකොට මම පුළුවන් ටික ගත්තා. ඉතින් ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. දැනුත් ඉන්නේ මේ බෝඩි මේ. ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ගොඩාක් ගේන්න පුළුවන් වෙයි. ඉතින් මම අනිත් දවස් ටිකේ ඔරියන්ටේෂන් වීඩියෝ ටික එක වීඩියෝ එකකින් ගේන්න. ඉතින් මේ තමයි අපි උදේම කැම්පස් එකට ආපුම ගමන් ගත්ත වීඩියෝ ක්ලිප් එක. මේක විතරයි ගන්න හම්බුනේ. ඉතින් මේ තියෙන්නේ බ්‍රේක් එකකින් පස්සේ. ඒ කියන්නේ උදේ වරුවේම වීඩියෝස් ගන්න බැරුව ගියා. මොකද ෆෝන් පාවිච්චි කරන්න දෙනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. අනික පළවෙනි දවසේ හින්දා මට වීඩියෝ කරගන්න හම්බුනේත් නැහැ. ඊට පස්සේ මම බ්‍රේක් එකකින් පස්සේ තමයි වීඩියෝස් ටික හිමීට ගත්තේ. ඉතින් ඊයේ පළවෙනි දවසේ හින්දා අපිට බේසික් දේවල් කැම්පස් එක ගැන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එතකොට එක එක ලෙක්චරර්ස්ලා ඇවිල්ලා කතා කරා. ඒ වගේ දේවල් තමයි තිබුණේ. ඉතින් මේ ඉන්නේ සයිකොලොජිකල් කරන ලෙක්චර් කෙනෙක්. ඊට පස්සේ එයා ඇවිල්ලා කතා කරා. මේ මිස්සුත් ගොඩාක් දේවල් කියලා දුන්න අපිට. ඒ වගේම තමයි මේ මිස් කතා කරලා ඉවරනාට පස්සේ අපේ ඩ්‍රාමා කරන අක්කලා අයියලා ලස්සන ෂෝට් ෆිල්ම් එකක් කරලා තිබුණා. ඒ වීඩියෝ එක තමයි ඊළඟට තියෙන්නේ. කොන්දේ ඇවිල්ලා කැවිලා මහත්තයෝ ඕවා සුළු දේව මොන් මොකට දෙන්න හොඳ මේක පෙළ මේ පැත්තට වරෙන් කොළු ආමර පැත්තට වරෙන් ඕම නැගිලා උදු අම්මෝ එන්න හරි වගේ ඉන්න මහත්තයෝ අත්ගුණේ මං අත්ගුණේ දෙතර මාත්‍යයක් අත්ගුණේ කපුට ගිහිලා මොකද ඉලා හරි බලි අර තුන හරියන්නේ නැද්ද මිනිහෝ වතුර හදලා මොකද කරන්නේ ගාන්න දෙයක් කරනකොට යාමකට වෙද කරනවා වෙද මහත්ය ආවයි ඉතින් ඒක දන්නේ වරුගේ බලන්න නෝ පිළිගන්න නැතර මේ ආවිනේ මං ඕක ආන්න දවස් දෙකක් මං ඕක ආන්න තමයි. ඔයාගේ දවස් දෙක මට කැලෙන්ඩර් කියන්න තියෙන්නේ. වෙද මහත්යෝ මට අසල දෙටේ. අසලලේ හැදෙන්න තෝ මක්කලේ ඔස්කොලේ ඉන්දිය දින්නි කොට්ටක් ගේ වෙන්නේ. මොකක්ද ගේ වෙන්නේ?
හාමිනේ පොඩ්ඩක් අරගෙන ඉන්න. ඇත්තට කොහොමද මේක පායේ? අපෝ නෑ හාමිනේ. හාමිනේ මායාවිනේ ඔමින්දෝ. මේ අංකල පොඩ්ඩක් මෙයාව හරේ. ආගල් නාකේදී වගේ Facebook පියාරම ඕක බිව්වා ඉතින් ගාය නිට්ටාවට දුව. හාමිනේ අර කඩි. අනේ හාමිනේ අර තඩි මීයා ඔය කුසියට බැනලානේ. ඊයමන් කොසේ අද නම් ඔය ඊයමන් අතාරින්නේ. බේන් තියනවා බේ. මේක විමුක්ති වලට රිට්ටාවට දුව. මේ පරම්පරාවේ දේශේ ඔය ළමයි තුනයි වලගේ උගුරවල කොට බිවලා. රිට්ටාවට දුව. Udah ada nih. Cerita ada apa? Bet ner. Aku nih. උඹත් එක්ක හැරෙන්න බැහැ. දැන් මම කවුරුද කියලා නිපාසන් තුනේ දාන්නේ. කියලා මොකද වැඩ කරන්නේ? අනේ හාමිනේ මම තාත්ති උඩ තිබ්බා. හාමිනේ මේ තියෙන්නේ ඉතින් මේ ඉන්නේ අපේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඉන්න අපිට ලෙක්චර් කරන ලෙක්චර් කෙනෙක්. ඉතින් එයාත් ඇවිල්ලා කතා කරා අපිට වැදගත් වෙන ගොඩාක් කරුණු කියලා දුන්නා. ඊට පස්සේ අපේ සීනියර් අක්කලා අයියලා අපිව එක්කන් ගියා කැම්පස් එකේ බලන්න කැම්පස් එක වටේ රවුම. ඉතින් මේ තියෙන්නේ ඒ වීඩියෝ ක්ලිප් ටික. ඉතින් හරියම ලස්සනයි කැම්පස් එක. ඉතින් අපිට ගොඩාක් තැන් බලන්න බැරුව ගියා. හැබැයි බේසික් තැන් ටික අපිට ගොඩාක්ම උමනා වෙන තැන් ටික තමයි පෙන්නුවේ. ඉතින් හරිම ලස්සනයි කියන්න වචන නෑ. මේ තියෙන්නේ ඩ්‍රාමා කරන අයගේ චුටි චුටි ඉවෙන්ට් කරන ඔඩිටෝරියම් එකක්. ඉතින් ලස්සන දැන් ගොඩාක් තිබුණා. මනලෝල රංගසේනා හදේසියුම් පුදහරා නැවතිලානේ නුඹ රහසකින ගීතා හිමින්න සෙත්ති මාත්‍රා පැටලිලානේ හිරිවටුණු සඳසේම නිතිවර පුරමහා ලංවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වෙතෙනවානම් සුළඟක් සැලෙනවානම් මොහොතක් තනි වී සොයමි ආදරේ.
අපේ යාළුවෝ 8 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි කට්ටියට ඔරියන්ටේෂන් තිබ්බේ තැන් දෙකක. ඉතින් අපිට ඉක්මනට ඉවරුණා ඒගොල්ලන්ට කලින්. ඉතින් ඒගොල්ලෝ එනකන් අපි හිටියා. ඉද්දි ඔයගොල්ලන්ට පේනවා ඇති එන වැහි කලුවක් තිබ්බා. අපි හිතුවා වහි කියලා. හැබැයි ඒ විදිහටම වැස්සා. ඉතින් අපි වැස්ස තෙමිම බස් එකේ බෝඩිමට යන පාරට ආවා. ඉතින් මේ තියෙන්නේ අපි බස් එකෙන් බහැලා බෝඩිමට යන පාර. ඉතින් හොඳටම තෙමුණ හින්දා ආයෙ කුඩේ හෙලගෙන තෙමිම බෝඩිමට ගියා. මේ තමයි අපේ ඔරියන්ටේෂන්ස් වල අන්තිම දවස. ඉතින් අද වැඩේ වුණේ අද අපිට සීනියර් ඔරියන්ටේෂන් තමයි තිබුණේ. සීනියර් අක්කලා ඇවිල්ලා තමයි අපිත් එක්ක කතා කරේ. ඉතින් ඒගොල්ලෝ හරිම හොඳයි සහ හරිම ෆන්. ඉතින් අපිව කොයි වෙලේකවත් අපහසුතාවයට නම් පත් කළේ නැහැ. ඒගොල්ලෝ මේ කරන්නේ සීනියර්ස්ලා ජූනියර්ස්ලා අතර තියෙන බොන්ඩ් එක වැඩි කරන්න. එතකොට අපේ සෙට් එකේ කට්ටිය අඳුර නැති කට්ටියව අඳුරගෙන ඒගොල්ලොත් එක්ක හිතවත්කම් වැඩි කරගන්න. එතකොට මොකද එක පළාත්වල කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට තමයි ඒගොල්ලෝ මේ විදිහට අපිට එක අයිටම් ඉදිරිපත් කරන්න කියනවා, ඩාන්ස් කරන්න, සින්දු කියන්න කියලා කියන්නේ. හැබැයි මේක ඒගොල්ලෝ එකපාරට කතා කරලා කියන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට ගේම් එකක් කරා. අපිට කොලයක් දුන්නා. ඒකේ කොටු 25ක් තිබුණා. ඒකේ තිබුණා අපිට can dance, can sing ඔන්න ඔය වගේ කොටු වල ලියලා තිබුණා. එතකොට අපේ ටීම්ස් වල කට්ටියගේ නම් ඒ කොටුවේ ලියන්නයි තියෙන්නේ අදාළ දක්ෂතාවය අනුව. අන්න ඒ විදිහට තමයි ඒගොල්ලෝ මේ වැඩේ කරේ. ඉතින් හරිම ලස්සන දවසක්. කොහොම හරි ඉතින් හරිම සතුටින් ගත කරා.